Chat and Sing with අභීත. තවත් සොඳුරු තාරකාවක් ඇන්දුවා අද Chat and Sing with අභීත වැඩසටහනට. සමීප රූපයක් ගමු. ඔබ දන්නවා මම Facebook මාධ්‍ය තුල ඊටම ජනප්‍රිය චරිතයක් ඔබ. බොහෝ ඔබ බෙහෙවින්ම ඔබ ගීත ගායනා කරන මම හිතන්නේ ඔබේ වටිනා ගීත ඔබ ඊටමත්ම ගීතවල සාධාරණ ඉටු කරන ගායිකාවක්. Thank you. ඉතින් කවුද මේ? මම නම නොකියුවේ ඔබ හොඳින්ම දන්නා. නිමා සිරිවර්ධන ඊටමත් මාදරෙන් පිළිගන්න ඔබතුමිය. අයිබෝන්. Chat and Sing with අභීත වෙත. එවනම් අද මුලින්ම Chat and Sing with අභීත තුලට තෝරගත්තා. ඊටමත්ම මියුරු ගීතයක් නිමා මේ ගීතය අඩංගුණා චිත්‍රපටයකට. ඒ තමයි අපේක්ෂා චිත්‍රපටය. අපේ නීලි රැජින මාලි ෆොන්සේකා රංගපාපු ඊටමත්ම සුන්දර චිත්‍රපටයක් තමයි අපේක්ෂා චිත්‍රපටය. අද අපේක්ෂා චිත්‍රපටයේ ගීතකින් තමයි නිමා සිරිවර්ධන ඇයගේ ගීත සමුච්චය ආරම්භ කරන්නේ.
අද chat and sing with අභිතත් එක්ක තාමත්ම මියුරු ආකාරයෙන් එදා අපේක්ෂා චිත්‍රපටයේට මේ ගීතය ගායනා කරා ඇන්ජලින් ගුණතිලක මහත්මිය සමග මිල්ටන් මල්වර්චි මහත්මයා. ඔවුන් ගායනා කරපු යුග ගීතය අද තනින් නිමා සිරිවර්ධන ඉතාමත්ම ලස්සනට හරි අපූර්වට ගායනා කරා. නිමා සිරිවර්ධන ගැන කතා කරනකොට තවත් අපිට මතක් වෙන නාමයක් තියෙනවා. සිරිවර්ධන පවුල. සිරිවර්ධන පවුලේ අක්කා නගෝ දෙන්න පාරවල් දෙකක ගියා. එක්කෙනෙක් ගීත ගායනා කරන්න ගියා, කෙනෙක් රංගපාන්න ගියා. ඒ රංගපාන්න ගිය කෙනා අපි දන්න ඉතාමම ජනප්‍රිය මං හිතන්නේ 90 දශකයේ මං හිතන්නේ 90 දශකයේ වගේ පුංචි තරේ එහෙම අපි ඔබ දැක්ක ඒ සුන්දර නිලිය නැත්නම් අහිංසකාවේ මං හිතන්නේ ඇය තමයි රමණි සිරිවර්ධන. ඇයගේ ආදරණීය සහෝදරිය. ඉතින් නිමා ඔබ ඉතාමත්ම අපූර්වට ගීතය ගායනා කර අංජලි කුන්තිලක මහත්මියගේ තවත් ඉතාමත්ම මියුරු ගීතයක් තෝරගත්තා මැනික් චන්ද්‍රිකාගේ ගීතයක්. ඔබ පෞද්ගලිකවම කැමති ගීතයක්. හරි ඉතින් බලමු අපි අද chat and sing with අභිත වැඩසටහනට ඇවිල්ලා මේ ගීත පෙළ රසට ගායනා කරන්නේ අද අපේ සුපිරිතරුව. ඒ තමයි නිමා සිරිවර්ධන. සිරිවර්ධන ගායනා කරපු මේ ගීතය මේ ලාවේ නරඹන ඔබ මම දන්නා නටන්නත් ඇති. ඒ තරම් ඊටමත්ම වේගෘත්ම ගීතය ඊටම අපූර්වට ඒ ගීතය නිමා ඔබ ගායනා කරා.
හොඳයි. ඉතින් මැනික් චන්ද්‍රිකා තමයි ගීතය ගායනා කරේ. ගීතයේ පද රචනාව පිළිබඳව විශේෂ මතක් කරන්න ඕනේ. ඒ වගේම සංගීතය පිළිබඳව මතක් කරන්නත් ඕනේ. ඒ තමයි අපේ රටේ හිටපු අද්විතීය කලාකරුවා ක්ලරන්ස් විජේවර්ධන මහත්මයාගේ අතින් නිර්මාණය වෙච්ච හරි ලස්සන ගීතයක්. ඔබ නොඑක් විදිහේ ගායක ගායිකාවෙන් ගීත ගායනා කරන එක තමයි දක්ෂතාවය. ඔව් මම ගොඩක්ම ලතාවල්පල මහත්මියගේ ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ සින්දු තමයි ගොඩක් ගායනා කරන්නේ. ඉතින් අනිත් සින්දුත් කියනවා. ලතා වල්පොල මහත්මිය ගායනා කරපු ගීතයක්. මේ ගීතයේ පද රචනාව ආරිසේන අහුබුදු. ගීතයේ සංගීත දායකත්වය ලබා දුන්නේ ආර් මුත්තුසාමි. ගීත ගායනා කරේ නිමා සිරිවර්ධන. මේලාවේ chat and sing with අභීත නරඹන Facebook page එක හරහා නරඹන ඔබට පුළුවන් නිමා සිරිවර්ධන ආදරය කරන ඔබට පුළුවන් ඇයට කමෙන්ට් එකක් දාන්න. අදහසක් දක්වන්න. ඒ තාමත්ම ගෞරවයෙන් නේද නිමා? පිළිගන්නවා. ඒ වගේම තමයි නිමාගේ මේ ගීත ගායනයේට ඉතාමත්ම හොඳ ශක්තිය බවට පත් වෙනවා. එමනම් තවත් මියුරු ගීතයක් තෝරගත්තා. මේ ගීතය HR ජෝතිපාල මහත්මයා ගායනා කරපු ගීතයක්. අද chat and sing with අභීත තුලින් ගායනා කරන්නේ අද පායපු ගීතරුව නිමා සිරිවර්ධන.
සිතුවිලි සිනා ඉගිල යනවා ආදරෙන් හිතෙන්නේ සිතුවිලි සිනා ඉගිල යනවා Chat and Sing with අභීත හරිම රසවත් කරමින් වර්ණවත් කරමින් ඒ ගීත ගායනා කරේ අද පායපු ගීතරුව නිමා සීරවර්ධන. එහෙමනම් නිමා ඔබ මියුරු ගීත රසක්ම අද තිලන කර අපේ දයාබර ප්‍රේක්ෂකයින්ට. ඉතින් එයාට මොකද කියන්න තියෙන වෙලාවේ? ඉතින් කියන්න තියෙන්නේ එන්න Chat and Sing Music අභීත වෙත පැමිණෙන්න ඇවිල්ලා ලස්සන ගීත පෙළක් ගායනා කරන්න කියලා ආරාධනා කරනවා හැමෝටම. බොහොම ස්තුතියි නිමා. ඒ වගේම මා හදවතින්ම ඔබට සුබ පතනවා ඔබගේ සංගීත කලාව තවත් ඉදිරියට රැගෙන යන්නට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. ඒ වගේම ස්තුතිවන්ත වෙනවා. අද අපේ මැදිරියට ඇවිල්ලා මේ විදිහට අපේ ප්‍රේක්ෂකයින්ට ඔබේ ගීත රසක් මේ විදිහට තිලන කරාට බෙහිම ස්තුතියි. ඔබේ අවසන් ගීතය. මේ ගීතය එදා ඇන්ජලින් ගුණතිලක මහත්මිය ගායනා කරපු ගීතයක්. අද පායපු ගීතරුව නිමා සිරිවර්ධනගේ හඬින්